Hello guys, welcome back to my YouTube channel. So, ඉතින් ඔන්න අද මම ඔයාලට ස්පෙෂල් වීඩියෝ එකක් ගෙනන්නේ. ඉතින් මගේ ෆස්ට් අපොයින්ට්මන්ට් එක හම්බුනේ කොළඹ. ඉතින් අපිට ගෝල් වල ඉඳගෙන කොළඹ වලට ඇවිල්ලා බෝඩින් යන්න උනා. ඉතින් නිසා අපි රාජකීයව බෝඩි ප්ලේස් එක සිලෙක්ට් කරගත්තා. ඉතින් මගේ ෆස්ට් අපොයින්ට්මන්ට් එකට කලින් අපි මගේ බෝඩි ප්ලේස් එකට ගිහින් එක හදාගන්න දේ තමයි අපි අද වීඩියෝ එකේ කරගෙන යන්නේ. හරි. Guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ළමයි? පොඩ කාලෙකින් වීඩියෝ එකක් දාන්න බැරි වුණා. හැබැයි ඔන්න අද මම ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරගෙන එනවා. ඒ තමයි මම මගේ ෆස්ට් අපොයින්ට්මන්ට් එක අරගෙන කොළඹ වලට එනවා. ඉතින් ගෝල්වල නම් කොළඹ වලට ඇවිල්ලා අපිට අපි බෝඩි ප්ලේස් එකක් විදියට අපි සිලෙක්ට් කරලා තැනෙක් එක. මගේ කලින් වීඩියෝස් වල ආලා යාළුවෝ දෙන දකින්න ඇති. ඉතින් ඒ දෙන තමයි මේකෙත් තින්නේ. අපි ගෑන් එකේ ඉන්දියා 7 දෙනෙක්ගෙන් sorry 6ක්. ඉතින් ඒ 6 දෙනාගෙන් 3 දෙනෙක් තමයි එකම තැනට වැටුනේ. ඉතින් අපි 3 දෙනා තමයි මේ බෝඩි ප්ලේස් එකේ ඉන්නේ. ඉතින් මගේ ඉස්සරහ වීඩියෝස් වලදී ඔයාලට එයාලව දකින්න පුළුවන් වේවි. ඉතින් මේ වීඩියෝ එකේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ බෝඩි ප්ලේස් එකට ආවම බෝඩිම හදා ගන්න විදිය. මගේ YouTube channel එක subscribe කරලා subscribe කරලා like එකක් දාලා comment එකක් දාලා නම් මතක් කරගන්න බා. ඉවර වෙනකම් බලන්න. සමාධි මමගේ බෝඩි ප්ලේස් එකට මමගේ යාළුවා එක්කගෙන ආවා. මේ මිහරක නෙවෙයි. Please Sana. Ko. මේක දුන්නේ කවුද කියලා මම ඔයාලට පස්සේ කියන්නම්. අපි සාමාන්‍යයෙන් වල දවසකට 4 ලීටර් දෙකමාරක් වුණොත්වත් බොන්න ඕනේ. මගේ බෝතලේ බිඳිලා මම ඉන්නවා ඊට එකමාරක බෝතලේ නෑ අතරම දුප්පත් රටක ඉපදුනහම දුප්පත් විදියට හසුරවනවා. Hello guys, welcome back to my channel. ඔන්න ඔයාලට මම අද වීඩියෝ එකක් ගෙනන්නේ. මගේ ෆස්ට් අපොයින්ට්මන්ට් එකට අපි කොළඹ සිලෙක්ට් කරලා තියෙන්නේ. ඉතින් කොළඹ සිලෙක්ට් කරලා අපි ආවා. රාජකීය තමයි බෝඩි මෙතන. පෙර වීඩියෝ අපි අරේන්ජ් කරගන්න විතරයි තියෙන්නේ. කොහොමද මගේ ෆස්ට් අපොයින්ට්මන්ට් එක රෙඩි වෙනවා. Hello guys, welcome back to my YouTube channel. Hari hondai දෙමළ මිනිස්සේ ජර්මන්. එහෙම අපේ එන්න ගන්න නෑනේ. ඒක මොකද්ද බං අවුල? යා පොඩි එකෙක් ගන්න මට නෑ මේ ඒකර නෙවෙයි. දැන් පාර ඇඩ ගමු.
වීඩියෝ කරන්නේ මගේ වීඩියෝ. නෑට කණින්. පොඩි පොඩි දාගන්න වද වෙන්නේ. මේ පැත්ත ගන්න නෑනේ. මේකත් කරවස්තන. ඔව්. අල්පමේට වයිස් දාන්න පුළුවන් කියනවනේ. බ්ලොග් එකේ ඉඳලා ඉතින් හොලෝ එදා අපි මේවා ගන්න ආවනේ මේ අපොයින්ට්මන්ට් එක. ළමයෙක් විතරක් බ්ලොග් එකක් කරලා නේ මං වගේ. වෙනෙන් ටේස්ට් එක. මගේ සජෙෂන් එකට හොන්නේ බෑ. මේ ඉන්න මගේ රූම්මේට්. Dan තියෙන්නේ පරිගස් කරන්න. හරිම මහත්සේ. අතේ මගේ බේට් එක. ඒ අවුරුදු 3කට 4කට ඒක ඇදලා දෙන්නේ නේද? අපේ සහෝදරිය වෙන්නේ මෙයා වෙන. ඉතින් තමයි guys job කරනකොට ඉතින් පොඩි කැපකිරීමක් කරන්න. ඒත් පොඩ්ඩක් කල් ඇඩ්ජස්ට් වෙන්න. හරි. අපි බලමු vlog එක ඉස්සරහට. ඉතින් මගේ YouTube channel එක තම subscribe කරන්න. subscribe කරලා යන්න මෙතෙක් කරන්න. දැන් යන්නේ පොඩි මේ පොඩ්කාස්ට් කරන්න. කලින් පටිකින්නක් තියෙනවා දැන් වෙලාව හවස 7යි ගානක්. ඉතින් කාලා ඇවිත් බඩුවක් කරනවද බඩුවක් කරලා ගියන් කනවද කමකට එකක් නෑ ඒ බලන්න කියලා. ඉතින් මම ගත්තේ මේ දෙයකට පල්ලෙහා ජනේලෙ පේන තැන. Okay.
අපි යනවා කෑම ඩිනර් කරගෙන යන්න. මොකද හරිම මහන්සියි. ඇවිල්ලා අපි අපේ රූම් එක ගස් කරනවා. ලස්සනම රූම් ටූර් එකක් කරමු. ඉතින් මට ගොඩාක් කාලයකට පස්සේ මම හිතන්නේ මාස දෙකකට පස්සේ කොහෙද මම මේ vlog එකක් කරන්නේ. ඉතින් මට පැය මහන්සි කරනවා. අපි ලස්සන vlog එකක් හැමතිස්සෙම මම හැම වීක් එකකම ඉරිදාට vlog එකක් දානවා. ඒත් ප්‍රොමිස් කරනවා. ඉතින් කලින් ප්‍රොමිස් එක කරගන්න ඕන නැහැ. ඒ මේ ප්‍රශ්නේ නිසා. ඉතින් දැන් මට කිසිම බාධාවක් නැහැ. ඉතින් ඒ හින්දා හැම ඉරිදාම අවශ්‍ය පහට මම මගේ vlogs upload කරන්න ප්‍රොමිස් කරනවා. Kata kayak kaki ya mana? Hi guys, jangan lagi dia merasa